Testing one, one test, testing one, one test, testing one test, testing one test. සාදරයෙන් පිළිගන්නවා අදත් SLV Tech YouTube channel එකට. අද මම කියලා දෙන්න හදන්නේ කොහොමද මේ මෙන්න මේ වගේ ඔය Chinese speakers වලට karaoke buffer වලට amplifiers වලට එහෙම එන tone control boards වලට mic echo විතරක් තියෙන මේ ඒ වගේ කොහොමද echo delay effect එක add කරගන්න කියලා දැන් මම මේකත් ඔය පරණ මේ karaoke speaker එකකින් මේ ගලවගත්තු එකක්. මේකේ පේනවා ඇති මේක echo විතර ඇවිල්ලා තියෙනවා. මම මෙතන මේ mic echo delay එක මෙතන දාගෙන තියෙන ඔයගලන්ට පේනවා ඇති. ඉතින් ඒකට ඔයගොල්ලෝ මුලින්ම බලන්න ඕන ගොඩක් ඔය Chinese ඒවා ගණන් ගොඩක් common IC එකක් තමයි echo processor IC එක තමයි PT2399. හොස් මේක නම් තියෙන්නේ PT2399. සමහර වෙලාවට CD 2399 වෙන්නත් පුළුවන්. ඉතින් මේකේ ඔයගොල්ලෝ IC එක මුලින්ම මෙන්න මේ විදිහට තියාගෙන මෙන්න මේ අතර තියාගෙන ඔයගොල්ලෝ බලන්න මේ IC එකේ උඩින්ම පේනවා ඔයගොල්ලෝ මෙතන notch එකක් තියෙනවා. මෙන්න මෙතන notch එකක් ඔයගොල්ලන්ට පේන්න තියෙනවා. සහ මෙතන පොඩි dot එකක් පේන්න තියෙනවා. ඉතින් මේ dot එක තමයි පළවෙනි pin එක. හැබැයි සමහර IC වල මේ dot එක නැහැ. notch එක විතරයි තියෙන්නේ. එහෙම වුණොත් notch එකට වම් පැත්තේ තියෙන pin එක තමයි පළවෙනි pin එක. මෙතන ඉඳලා අපිට echo delay එක හදා ගන්න ඕන pin එක තමයි මේ IC එකේ 6 වෙනි pin එක. එහෙම ගත්තොත් 1 2 3 4 5 6 මෙන්න මේ pin එක. මම මේක මේ වෙනස්කම මේ කරන්න කලින් මම ඔයාලට මුලින්ම මේකේ data sheet එක පෙන්නන්න දෙන්නම්. මොකද මේ data sheet එකේ ඒගොල්ලෝ පැහැදිලිව මේ echo delay effect එක සම්බන්ධව ඒගොල්ලෝ පෙන්නලා දීලා තියෙනවා. හරි, ඔයගලන්ට පේනවා ඇති මේක ඒගොල්ලන්ගේ data sheet එකේ මෙන්න මේ පෙන්නලා තියෙන මේ බලන්න circuit මේ diagram එක. අපිට දැන් ඕන වෙන්නේ මෙන්න මේ 6 වෙනි pin එක. ඔයගලන්ට පේනවා ඇති ඒ 6 වෙනි pin එක register එකක් මේ දාලා ඒක හරහා series potentiometer එකක් එහෙම නැත්නම් volume control කියලා කියනවා 20k එකක් හරහා මේක ground කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ 6 වෙනි pin එක මේ ඇවිල්ලා මේක VCO pin එකක් voltage control oscillator. කියන්නේ මේකට යන voltage එක අඩු වැඩි කිරීමෙන් තමයි මේකේ echo delay එක අඩු වැඩි කරන්නේ. ඒ කියන්නේ මේකට දාන resistor එක value එක වැඩි වෙන්න delay එක වැඩි අඩු වෙන්න delay එක අඩු වෙනවා. දැන් මේ මෙතන note එකෙත් ඒගොල්ලෝ ඒක ඒ විදිහටම සඳහන් කරලා තියෙනවා. මේ delay එක වැඩි වෙන දැන් මෙතන R එකේ මේ resistor value එක වැඩි වෙන්න delay එක වැඩි වෙනවා. දැන් මේක ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. මේ 10k මේගොල්ලෝ recommend කරන්නේ 10k. මේ තියෙන්නේ මෙතන value එක මේ R value එක increase වෙන්න ඒ කියන්නේ වැඩි වෙන්න delay time එක වැඩි වෙනවා. ඒ කියන්නේ 6 වෙනි pin එක ground එක අතර resistance වැඩි වෙනකොට delay එක වැඩි වෙනවා තමයි ඒගොල්ලෝ කියන්නේ. හරි, දැන් අපි බලමු කොහොමද ඒ ආකාරයට මේකේ වෙනස්කම කරගන්න කියලා මේකේ echo delay effect එක add කරගන්න කියලා. ඔයගලන්ට මෙතන පැහැදිලිව පේනවා ඇති මේ මම මෙතන මේ resistor එකක් උස්සලා තියෙනවා මෙතනින්. මේක 18k. මෙන්න මේ resistor හරහා තමයි 6 වෙනි pin එකෙන් ඇවිල්ලා. මෙහා පැත්ත බැලුවොත් මේකේ 6 වෙනි pin එක මෙන්න මේක. මෙතනින් ඇවිල්ලා බැලුවොත් ඔයගලන්ට පේනවා මෙන්න මේක. sorry පොඩ්ඩක් ඉන්න. මෙන්න මේක. ඔය ඒක තමයි. මෙන්න මේක ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා එතන මෙන්න මේ resistor හරහා කෙලින්ම ground එකට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මම කරලා තියෙන්නේ මේ resistor මේ pin එකට සම්බන්ධ පැත්ත නෙමෙයි ground එක පැත්තෙන් මෙන්න මේ විදිහට උස්සගෙන තියෙනවා. මම ඔයගලන්ට ඒක මෙන්න මේ විදිහට පැහැදිලි කරලා පෙන්නන්න. මේක ටිකක් පැහැදිලි කරලා පෙන්නන්න අපහසු නිසා. මෙන්න මේ විදිහට අපි IC එක ඇඳගත්තොත්
මෙන්න මේ විදිහට අපි IC එක හඳගත්තොත් මේකේ පළවෙනි පින් එක මෙතන තියෙනවා. මෙන්න මෙතන 6 වෙනි පින් එක තියෙනවා. මෙන්න මේක තමයි 6 වෙනි පින් එක. දැන් මෙන්න මේ ටෝන් කන්ට්‍රෝල් බෝඩ් එකේ මේගොල්ලෝ මේ ටෝන් කන්ට්‍රෝල් බෝඩ් එක මේගොල්ලෝ කරලා තිබ්බේ මෙන්න මේ 18යි කේ. මෙන්න මේ 18යි කේ රෙජිස්ටර් කරා කෙලින්ම ඒගොල්ලෝ ග්‍රවුන්ඩ් වල සම්බන්ධ කරලා තිබ්බා. දැන් මම කරේ මේක තිබුණ විදිහ මේක තිබුණ විදිහ දැන් මම කරේ මේක පළවෙනි පින් එක, මේක 6 වෙනි පින් එක, මේක මෙන්න මේ රෙසිස්ටරේ ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරලා තිබ්බ රෙසිස්ටරේ මෙහෙම උස්සගෙන ඒකේ පින් එකක් මෙහෙම උස්ස ගත්තා. ඊට පස්සේ මෙතනට අපිට අවශ්‍ය වෙනවා මේ 20k වොලියුම් කන්ට්‍රෝල් එකක්. මෙන්න මේ වගේ 20k වොලියුම් කන්ට්‍රෝල් එකක් අපිට අවශ්‍ය වෙනවා. දැන් මේකේ සම්බන්ධ කරන විදිය මම මේ විදිහට පෙන්නන්නම්. මේ විදිහට වොලියුම් කන්ට්‍රෝල් එක තියාගත්තාම මේකෙන් මෙන්න මේ උස්සගත්ත පින් එකෙන් වයර් එකක් පාස්සලා අපි අරන් එනවා මෙන්න මේ පළවෙනි එකට. මෙන්න මේ පළවෙනි එකට අපි අරන් එනවා. ඊට පස්සේ මේ රෙසිස්ටරේ මෙතන තිබ්බනේ පාස්සල මෙතන හෝල් එක. මෙතන ඒ සිදුර ඒකෙන් වයර් එකක් අපි අරන් ඇවිල්ලා මෙන්න මෙතනට සහ මෙන්න මෙතනට පාස්ස ගන්නවා. මේ දෙක එකතු කරලා. ඔන්න ඔච්චරයි අපේ වැඩි. මෙන්න මෙච්චර අපිට කරගන්න ඕන. මෙතනින් පස්සේ අපිට තියෙන මේක දාලා ටෙස්ට් කරලා බලන්න. මේක අපිට මෙහෙම වැඩි කරනකොට එකෝ ඩිලේ එක වැඩි වෙනවා. අඩු කරන්න එකෝ මේ ඩිලේ එක අඩු වෙනවා. දැන් අපි බලමු මේක මෙන්න මේක දැන් මම මෙහෙම කරගත්තු එක මේ ඇම්ප් එකකට කනෙක්ට් කරගෙන කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. හරි. දැන් මම මේ වෙලාවේ අර ටෝන් කන්ට්‍රෝල් බෝඩ් එක අර ඩිලේ ඉෆෙක්ට් එක ඇඩ් කරගත්තු ටෝන් කන්ට්‍රෝල් බෝඩ් එකේ අවුට්පුට් එක මම මගේ පවර් මික්සර් එකට සම්බන්ධ කරගෙන තින්නේ. ඒකේ channel එකකට ඒකේ ඉෆෙක්ට් මම ඔක්කොම ඔෆ් කරලා තමයි දැන් තියෙන්නේ. සහ ඒකේ මයික් ඉන්පුට් එකට මගේ වයර්ලස් මයික් එකේ අවුට්පුට් එක මම සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපි බලමු මේක වැඩ කරන විදිය. මයික් ඩිලේ එක අපි ඇඩ් කරගත්තු එක. testing 1 test. හරි. දැන් මම එකෝ එකක්වත් ඩිලේ එකක්වත් මේ වෙලාවේ දීලා නැහැ. ඔක්කොම මේ අඩු ලෙවල් එකේ තියෙන්නේ. එකෝ එක මම යම් ප්‍රමාණයකට වැඩි කර ගන්නවා. testing 1 test. testing 1 දැන් මම ඩිලේ එකක් වැඩි කර ගන්නවා ටික. testing 1 test. testing 1 test. testing 1 test. බලන්න වෙනවාද ඩිලේ එක ටික වැඩි වෙනවා. මම මෙහෙම වැඩි කරගෙන යනවා. testing 1 test. testing 1 test. testing 1 test. testing 1 ඔන්න ඔය විදිහට තමයි මේකේ මේවට ඩිලේ ඉෆෙක්ට් ඇඩ් කරගන්න ඔයගොල්ලන්ගේ චයිනීස් ඒවට තමයි ගොඩක් ඔය PT 2399 එන්නේ. ඉතින් අදට වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලන්ගේ ඉලෙක්ට්‍රොනික්ස් වලට කැමති සහ දන්න යාළුවෝ ඉන්නොනම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.